හරිද පුතේ අපි සාකච්ඡා කරපු පේපරේ දෙවෙනි කොටස මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් බලන්න මේ දෙවෙනි කොටසේදී අපි මොකද්ද කියන බලන්නකෝ. හරි. ඔබ ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩම ඉගෙනීමේදී සිදු කළ ක්‍රියාකාරකම් මතකයට නගන්න. හරිද? දී ඇති ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන ABC ලෙස නම් කර ඇත. ඒක එක රූපී කපා වෙන් කර තුන රූපය කපා වෙන් කර දෙක රූපය අලවා ඇත. මේ ත්‍රිකෝණයක් ඇඳලා ඒකේ තියෙන කෝණ තුන කපලා ඒක එක දෙක රූපය තියෙන විදිහට අලවලු. හරිද? ඊට පස්සේ කියනවා දී ඇති චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ PQRS ලෙස නම් කර තුන රූපය කපා වෙන් කර අලවා ගත යුතු ඇත. හරි. පළවෙනි එක අහනවා හරිද? හිස්තනම් පුරවා. වරහන් තුලින් සුදුසු වචන තෝරා පහත ස්තම් පුරවා. A ධන B ධන C A ධන B ධන C. පුතේ මේ කෝණ තුන කැපුවම මෙන්න මේ වගේ කෝණයක් විතර අලවන්න පුළුවන්. හරිද? ඔයාලා දන්නවා මේ වගේ කෝණයක් හැදෙනවා කියන්නේ මේ කෝණය මොකද්ද? මොන කොනේද පුතේ? සරල කෝණය කියලා. මේ මොන කෝණයද? සරල කෝණය. එහෙනම් මෙන්න මෙතෙන්ට ගැලපෙන වචනය මොන කෝණයක් කියන එකද? සරල කෝණයක් කියන එක. හරිද? එක හා දෙක රූප භාවිතයෙන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය මේ රූපේ දිහා බැලුවම සරල රේඛාව මත තියෙන කෝණ වල එකතු පුතාලා දන්නවා 180ක් බව ප්‍රකාශ කළ හැකියි. 180ක් බව ප්‍රකාශ කළ හැකියි. ඊළඟට එහා පැත්ත බලන්න. තුන රූපේ කෝණ වෙන් කර හතර රූපේ පරිදි සම්පූර්ණ ඇලූපස් දැක්කන දල රූප සටහන් රූපේ මත අදින්න. හරි. දැන් මේක කියන උපතේ මොකද්ද? මේකේ කෝණ ටික කැපුවම P තලවල රුත් තලවල S1යි Q එකයි අඳින්නලු පුතේ. හරිද? මේක පුතේ ඔයාලා දන්නවා මේ වගේ පාද හතරක් තියෙන එකක කෝණ කපලා එළෙව්වම කෝණ ටික එන්නේ මොකක් විදිහටද පුතේ? මොකක් විදිහටද? අංශක 360ක් විදිහට. මම මේක P කියලා නම් කරන්නම් මේක නෑ. Q කියලා නම් කරන්නම් මේක පුතේ මොකක් කියලා නම් කරන්නම්ද? S කියලා. ත්‍රිකෝණයක කෝණ තුන කපලා එළෙව්වම මෙන්න මේ විදිහට සරල රේඛාවක් විදිහට එනවා. හරිද? චතුරස්‍රයක කෝණ ටික කපලා එළෙව්වට පස්සේ එන්නේ අංශක කීයක් විදිහටද? අංශක 360ක් විදිහට තමයි එන්නේ. අංශක කීයක් විදිහට දෙන්නේ? 360ක් විදිහට. හරි. අභ්‍යන්තර කෝණ සියල්ලේ ඓක්‍ය අංශක 360ක් බව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක කීයද? අංශක 360යි. හරිද? එහෙනම් අපිට ඒක එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට කියනවා කෝණවලගේ පහත රූපවල ඉංග්‍රීසි අක්ෂර මගින් දැක්වෙන කෝණවල අගයන් සොයන්න. මේක නම් පුතේ චූටි වැඩක් තියෙන්නේ හොඳේ. හරි. මෙන්න මේ තියෙන ත්‍රිකෝණයක්නේ. ත්‍රිකෝණයේ තියෙන කෝණ තුන එකතුව කීයද? ත්‍රිකෝණයේ තියෙන කෝණ තුන එකතුව ළමයි දන්නවා කීයක් කියලායි දන්නේ? 180ක් කියලා. හරි. ඔන්න මෙතන ත්‍රිකෝණයේ තියෙන කෝණ ටික එකක් 70යි අනිත් එක 80යි අනිත් එක x සමාන වෙනවා 180ට. මෙතන කෝණය 70යි මෙතන කෝණය x මෙතන කෝණය 80යි. 70යි 80යි එකතු කරාම සමාන වෙනවා 180ට. 70යි 80යි කීයද පුතේ? 150යි ධන x සමානයි 180යි. හරිද? එකතු කිරීමේ 180 යනවා එහා පැත්තට පුතේ දුවේ 150 අඩු කිරීමේ 150 වෙනවා. x සමානයි අංශ කීයක් කියනවද? 30ක් කියනවා. මෙතන තියෙන කෝණ දෙක 70යි 80යි 150යි. 150 එකතු කිරීම x සමානයි 180යි. එකතු කිරීම 150 යනවා එහා පැත්තට අඩු කිරීම 150 වෙනවා. එතකොට x ට උත්තරේ එනවා කීයක් කියලා එනවද? 30ක් කියලා එනවා. x ට උත්තරේ එනවා කීයක් කියලා එනවද? 30ක් කියලා එනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ රූපේ බලමු දෙවෙනි රූපේ.
හරි. මෙතන තියෙන කෝණ මොකක්ද තියෙන්නේ? එක කෝණයක් A අනෙක් කෝණයක් A ධන 40 එකතු කරා 180යි. හරිද? Aට A එකතු කරාම කීයද පුතේ දුවේ? 2A ධන 40 සමානයි 180යි. එකතු කිරීමේ 140 යනවා එහා පැත්තට. අඩු කිරීමේ 40 වෙලා 2යි. අඩු කරාම 140යි 2යි. දෙකෙන් බෙදනවා දෙකට දෙක කැපෙනවා. ඒ සමානයි කීයද? 70යි කියලෙනවා. ඒ වලගේ 70යි කියලෙනවා. දුල පුතාලට මේක පුළුවන් වෙන නම් පුතේ දුවේ මේ පාඩම් තියරි කොටස් හරියට ඉගෙනගෙන අච්චු පුතේ දින ගණන් ටික හදලා ලොකු පුරුද්දක් ඔයාලට තියෙන්න ඕන. හරිද? හරි. දැන් මම මේක කොහොමද දන්නේ? මෙන්න මේකේ මේ කෝණය කොහොමද හදන්නේ? මේක Q මේක 120යි. මේක Q මේක කීයේ? 120යි. එහෙනම් අපි කොහොමද Q ට උත්තරය ගන්නේ කොහොමද? Q ධන 120 Q ධන 120 සරල රේඛාවක් නේද තියෙන්නේ? සරල රේඛාව කෝණයකට 180යි. ධන 120 යන එහා පැත්තට ඍණ 120 වෙනවා. Q වෙනවා කීයක් කියලනොද? 60ක් කියලනවා. Q වලගේ 60ක් කියලනවා. Q ධන 120 සමාන 180යි. එකතු කිරීමේ 120 යනවා එහා පැත්තට. අඩු කිරීමේ 120 වෙලා Q සමානයි අංශක කීයක් කියලනොද? Q වලගේ 60ක් කියලනවා. හරිද? Q වලගේ 60යි. මම දැන් P වලගේ ගත්තද? P වලගේ ගන්න කොහොමද? හරි. P වලගේ ගන්න කොහොමද පුතේ දුවේ? හරිද? P වලගේ ගන්න P ගාව තියෙන කෝණය P ධන 90 ධන 60 සමානයි 180යි. හරිද? P ධන 90යි 60යි කීයේ? 150 සමානයි 180යි. ධන 150 යනවා එහා පැත්තට ඍණ 150. P වලගේ එන අංශක කීයක් කියනවද? P වලගේ එන අංශක 30ක් කියනවා. P වලගේ අංශක 30ක් කියනවා. මේ ගාන පුතේ අමාරුවක් නැහැ. මම පුතේ දුවේ ඔයාලට මේ ගාන හදන විදිය කියන්නම්. අපරාධම එකම දේ කරන් යන විදිය. මේකේ පුතේ y කෝණයයි 150යි 80යි 90 එකතු කරාම 300ට සමාන කරන්න. ඒතර y ට උත්තරේ ගන්න පුළුවන්. හරිද? මෙන්න මේකට උත්තරේ ගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. මේකට උත්තරේ ගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද ගන්නෙ? හරි. මෙන්න පාද හතරක් තියෙන ගන්න මේක. පාද හතරක් තියෙන එකේ කෝණ වල එකතුව කීයක් වෙනවද? 360ක් වෙනවා. මෙතන කොහොමද ගන්නෙ? හරි. 30 ධන 150 ධන 3i r ධන r 30 ධන 150 ධන 3i r ධන r 360යි. හරි 30යි 150යි 180යි 180 ධන 4i r 360යි. ධන 180 යනවා එහා පැත්තට ඍණ 180 වෙනවා 4i r 360 180 කියන 180යි 4i r 4ෙන් බෙදන්න r වලගේ නෝ කීයක් කියලනවද? 45ක් කියලනවා. r වලගේ 45ක් කියලනවා. හරි. එතකොට r 45යි. r වලගේ 45යි. එතකොට r වලගේ 45යි කියන්නේ පුතේ දුවේ r වලගේ 45යි කියන්නේ මෙන්න මෙතන තියෙනවා 3ir නේ. 3ir කියන්නේ 3 ගුණ කිරීම 45. උත්තරේ එනවා මෙතන කෝණය 135යි. මෙතන කෝණය 135යි කියනවා. මෙතන කෝණය x. s ධන 135 සමානයි 180යි. හරිද? ධන 135 යනවා එහා පැත්තට 135යි. s ට උත්තරේ එනවා පුතේ. හරිද? 45යි කියලා.
හරිද? හරි. ඔන්න ඊළඟ එක. ඔන්න ඊළඟ එක. හරි. සවිදි අෂ්ටතලයේ දාර කීයද? අෂ්ටතලයක් චුට්ටක් හඳ ගන්න පුතාලා දුවලා. අෂ්ටතලයක් ඇඳා උඩින් තිතක් තිබ්බ මෙහෙම 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 යා කරා. යටින් තිතක් තිබ්බ මෙහෙම 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 යා කරා. හරිද? අෂ්ටතලයේ දාර කීයක් තියෙද? රූපේ දැන්ද ගමන් කියන උඩට දාර 4යි යටට 4යි වටේ 4යි දාර 12යි. අර 12යි. ශීර්ෂ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ශීර්ෂ 6යි. මුහුණක් තියෙනවා 8යි. සියලු මුහුණ අතර හැඩය ත්‍රිකෝණාකාරයි. මේ ප්ලේටෝ කැටයක් වන්නේද? ඔව් මේක ප්ලේටෝ කැටයක් වෙනවා. මේක ප්ලේටෝ කැටයක් වෙනවා. හරිද? හරි. ඕ ටික අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. හරිද? හරි. අපි බලමු ඊළඟ ගාන. භාග ගානක් තියෙනවා. හරිද? මේ ගාන බලන්න පුතේ. මීටර 1.5ක් දිග කම්බි කැපිලි 6ක් පාස්සා සාදාගෙන කම්බි කූරක මුළු දිග සොයන්න. දැන් මීටර දෙකේ බට 6ක් කිව්වොත් 12යි. 2 ගුණ කරාම 12යි. එහෙනම් මට 1.5 6ක් ඕන. 1.5 6ක්. මට ඕන කීයේද 6ක්ද? 1.5 6ක්. 1.5 6ක්. දෙවරක් 1 2යි. 2යි 1යි 3යි. දෙක ලියමු. දෙවරක් 1 2යි 1යි 3යි. ගුණ කිරීම 6. යට මුකුත්ම නැත්තම් කීයේ තියෙන්නේ? 1. දෙකට දෙකේ 1යි 6ට 3යි. 3 වරක් 3 9යි. යට 1යි. 9කින් බෙදමු කීයේ? 3යි. එහෙනම් පුතේ මීටර 1.5 කම්බි කැබලි 6ක දිග මීටර කීයක් කියනවද? මීටර 9ක් කියනවා. මීටර 9ක් කියනවා. හරිද? 1.5 6ක්. හරිද? මීටර 9ක් කියනවා. හරි. එම කම්බි මීටර භාගය 120ක් නම් මෙම කම්බි කූර සාදාගෙන අවශ්‍ය කම්බි සඳහා වැය වන මුදල. පුතේ මීටර භාගයක් 120යි. දැන් මීටර එකක් කියන්නේ මීටර භාගයක් 120යි කියන්නේ මීටරයක් 240යි. එහෙනම් යන මුදල කොහොමද ගන්නේ? 9 ගුණ කරනවා 240. 9 ගුණ කරනවා 240. 9 ගුණ කරනවා කීයද? 240. ඒක මීටර භාගයක් 120යි. ඉතින් පුතේ මීටර භාගයක් 120යි කියන්නේ මීටරයක් කීයද? 240. 9 ගුණ කරනවා 240. 9 0.0යි. 9 වරක් 4 36යි. 9 වරක් 2 18යි 3යි 21යි. රුපියල් කීයක් වෙනවද? 2160ක් වෙනවා. 2160ක් වෙනවා. ඊළඟ ගාන ඒ භාග දැන් මම කලින් කරා පුතේ දුවේ. ඔයාලට පුළුවන් ඔයාලට මතක් වෙන්න ඕන විශේෂ කරුණු පුතේ. දෙක ලිව්වා. දෙවරක් 3 6යි 1යි 7. බෙදීම 5 ලිව්වා. පස්සරක් 1 5යි 2යි 7යි. දෙකෙන් 7යි. බෙදීමට ගුණ කිරීම දාන්න. යටට 7 උඩට 5. 7ට 7 කැපෙනවා. 5 බෙදීම එනවා 2යි කියලා. 5 බෙදීම 2. උඩ එක්කන ලොකුයි. 5ට 2 2යි එකක් විතරයි. හරිද? හරි. දැන් අපි ගුණ කරන එකක් තියෙනවා 7න් 3 මේව නම් ඔයාලට මතකයි 3 වරක් 3යි 2යි 5යි. පස්සරක් 2 10යි 10යි 2යි කීයද? 5ට 1යි 5ට 1යි 7ට 1යි 14ට 2යි 3ට 1යි 3ට 1යි 1 වරක් 2 2යි 1 වරක් 1 1යි 2 බෙදීම 1 කියන්නේ උත්තරේ කීයේ? 2යි. උත්තරේ 2යි කියලා එනවා. උත්තරේ 2යි කියලා එනවා. හරි. පුතේ විභාගයට යන්න කලින් භාග පාඩම හොඳට මතක තියන් යන්න. භාග වලින් අනිවාර්යෙන් ගාණක් එනවද නැද්ද? භාග වලින් අනිවාර්යෙන් අපිට විභාගයට ගාණක් අනිවාර්යෙන්ම එනවා. හරිද? හරි. දැන් අපි ඊළඟ ගාන බලමු. හරි. ඔන්න ඊළඟ ගාන තියෙන්නේ පුතේ මම පොඩ්ඩක් මේක පොඩ්ඩක් වෙනසක් කරගන්නම්. හරිද? මේ අනුපාත මේන් ගානක් අනිවාර්යෙන් විභාගෙට ඒවි. හරිද? හරි.
සස්මිත රුපියල් 50,000ක් යොදා ජනවාරි පළමු දින ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඊට මාස දෙකකට පසු තිසරු රුපියල් 60,000ක් යොදා ව්‍යාපාරයට හවුල් විය. ඊටත් මාස 4කට පසු බාසරු 75,000ක් යොදා ව්‍යාපාරයට හවුල් විය. වසර අවසානයේ ව්‍යාපාරය ලබන ලාභ බෙදා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු දෙකක් ලියා. පුතේ මේ ව්‍යාපාරේ මේ අනුපාත ගණන් පුතේ මේ ගණන් පුතාලා දූලා මීට කලින් හදලා තියෙන්න ඕන. මේ වගේ ගණක් ආවොත් ඒ කියන්නේ මේ තුන් දෙනාම ව්‍යාපාරේ පටන් ගන්න එකම දවසේ නෙමෙයි. දාන්නේ එකම මුදල නෙමෙයි. එහෙනම් පුතේ ලාභය බෙදා ගනිද්දී අපි යොදපු මුදල ගැන සැලකිලිමත් වෙන්න ඕන. තව අපි ව්‍යාපාරයේ රැඳී සිටි කාලය ගැන සැලකිලිමත් වෙන්න ඕන. තේරුණාද? ඔන්නෝ කරුණු දෙක සැලකිල්ලට ගනිමින් ලාභය බෙදිය යුතුයි. එහෙනම් පුතේ අපි යෙදූ මුදල සහ කාලය ව්‍යාපාරයේ රැඳී සිටි කාලය අතර සම්බන්ධතාවය ඒ දෙක ගැන සැලකිලිමත් වෙලා ලාභය බෙදන්න ඕන. හරිද? හරි. සිද්ධනා ලාභය බෙදාගත යුතු අනුපාතය. හරි. මේව නම් මාර ලේසි ගණන් පුතේ. හරිද? හරිද? සස්මිත ඉන්නවා. සස්මිත ඉන්නවා. ඊළඟට තිසරු ඉන්නවා. තිසරු ඉන්නවා. ඊළඟට බාසුරු ඉන්නවා. නම් හතරයි. කවුද පුතේ? සස්මිත, තිසරු, බාසුරු. හරි. සස්මිත යොදන්නේ කීයද? 50,000යි. ජනවාරි පළවෙනි දින එනවා කියන්නේ එයා මාස 12ක් ඉන්නවා. ඊට මාස දෙකකට පසු තිසරු 60,000යි. 60,000ක් දාන එයා මාස කීයද ඉන්නේ? 10යි. මාස 10යි. ඊට පස්සේ බාසුරු 75,000යි. 75,000 දාන්නේ ඊට මාස 4කට පස්සේ. එතකොට එයා ඉන්නේ මාස 6යි. හරිද? මෙයා සස්මිත 50,000ක් දාලා මාස 12යි. තිසරු 60,000ක් දාලා මාස 10යි. බාසුරු 75,000ක් දාලා මාස 6යි. හරිද? දැන් මම මෙතන බිංදු තියනවා ගුණ කරගමු පුතේ. බිංදු 4ක් තියෙනවා. 5 4ක් 12 60යි. හරිනේ? හරි. මේකත් ගුණ කරාම බිංදු 5ක් වෙනවා. උත්තරය 6යි. බිංදු 3යි. 6 වරක් 5 30යි. 6 වරක් 42යි 3යි 45යි. හරි. මට මේක බෙදනවා බිංදු 5යි 5යි මෙතන 4යි. එහෙනම් මම බිංදු 4ක් තියෙන එකෙන් බෙදා ගමුද? බිංදු 4ක් තියෙන 10,000යි. 10,000යි. 10,000ෙන් බෙදන්න. 4ට 4ක් කැපුණා. 4ට 4ක් කැපුණා. 4ට 4ක් කැපුණා. 60 45. දැන් මට පේනවා මේ දෙකම බෙදෙනවා 15න් 15න් 15න්. ඒතර 60 15න් බෙදුවම කීයද පුතේ? 4යි. 60 15 බෙදුවම 4යි. 45 15න් බෙදුවම කී? 3යි. එහෙනම් ලාභය බෙදන්න ඕන අනුපාතය 4:4:3. හරිද? මෙයා 50,000ක් දාලා මාස 12යි. 60,000ක් දාලා මාස 10යි. 75,000ක් දාලා මාස 6යි. සුළු කරාම මේකාව බෙදලා සල්ලි කරාම 4:4 3යි. හරිද? ඊට පස්සේ කියනවා පුතේ වසරකට පසු ලැබුණු ලාභය 2,20,000ක් නම් එක් තැනැත්තට ලැබුණු ලාභ මුදල් වෙන වෙනම සොයන්න. හරිනේ පුතේ? දැන් 2,20,000ක් ලැබෙන්නේ මේ තුන් දෙනාට. තුන් දෙනාට කියන්නේ කොටස් කීයක් තුන් දෙනාටම හම්බ වෙනවා? 4යි 4යි 8යි 8යි 3යි 11යි. එහෙනම් 2,20,000ක් කියන්නේ කොටස් 11. එහෙනම් ඒ කොටස් 11න් හතරක් තමයි සස්මිත. එහෙනම් සස්මිතට ලැබුණු මුදල කොහොමද ගන්නේ? සස්මිතට ලැබුණු මුදල ගන්නේ කොහොමද පුතේ දුවේ? මෙතන එනවා සස්මිතට ලැබුණු මුදල කොහොමද ගන්නේ පුතේ? 2,20,000. 2,20,000 කියන්නේ කීයද පුතේ? කොටස් 11. 2,20,000 කියන්නේ කොටස් 11. 2,20,000 11න් බෙදලා 3 කරනවා 4.
2,20,000 11න් බෙදලා 4න් ගුණ කරනවා. 11ට 1යි 22ට 2යි. 20000 4ක් කීයද? 80000යි. හරිද? ඒ විදිහට හොයන්න පුතේ. තිසරුටත් 80000 තමයි එන්න ඕන. බාසුරට ලැබුණේ 2,20,000 11න් බෙදලා ගුණ කරනවා කීයෙන්ද? උත්තරේ එනවා. හරිද? උත්තර ගන්න. ඕව ගන්න විදි මම පුතාලා දුවලට මම කියලා දීලා තියෙනවා. හරිද? හරි. සස්මිතර මේ අවසානයේ කියනවා. සස්මිතට ලැබුණු මුදල. මම පුතාලා ලියපු එක මැකුවනේ. සස්මිතර ලැබුණු මුදල. හරි සස්මිතර ලැබුණු මුදල යෙදූ මුදල. පුතේ සස්මිතර ලැබෙන්නේ කොටස් 11න් 4යි. සස්මිතර ලැබෙන්නේ අපි දාන සල්ලි ගානෙන් කොටස් කීයක්ද? 4ක්. ප්‍රතිශතයක් කරන 100ට 100න් ගුණ කරන්න. කපන්න බෑ දුවේ පුතේ. කපන්න බෑ. 4 වරක් 100 කීයේ? 4 සස්මිතර ලැබෙන්නේ කොටස් කීයක්ද? 4යි 11න් 100ට 100න් ගුණ කරනවා. 4 100ක් කීයේ? 400 බෙදීම 11. 11යි මෙතන නෝ 3යි. 40ට 3යි 33යි. 7ක් ඉතිරි. එතෙන් 6යි. 4ක් ඉතිරි. ඔන්න ඕක තමයි ප්‍රතිශතයක් විතර ලියන්නේ. ඕක අපි ලියනවා මොකක් විදිහටද ලියන්නේ? ප්‍රතිශතයක් විදිහට ලියනවා. හරි. අපි ඊළඟ ගාන බලමු. ලොකු පේපරයක් නේ පුතේ. හරි. මේකේ තියෙනවා. අපි බලමු. හරි. මම ගානක් දෙනවා පුතේ සමීකරණයක් විසඳන්න දෙනවා. හරි. අපි එහෙනම් සමීකරණ විසඳපු විදිහ මතක් කරමු. මේකේ තියෙනවා 3 වරහන් x ඍණ 2 ධන 1 සමානයි 4යි. 3 වරහන් x ඍණ 2 ධන 1 සමානයි 4යි. එහෙනම් මම මේක කොහොමද විසඳන්නේ පුතේ? සමීකරණ පාඩම මම පුතාලට හොඳට කියලා දුන්නා. පුතේ අපි මේක විසඳන්න ගියාම අපි ඉස්සෙල්ලාම අරයි යන්නේ x ට ඉන්න දුරම කෙනා. දැන් x ට ළඟම ඉන්නේ ඇතුළේ ඉන්න කට්ටිය ටිකනේ. දුරම ඉන්නේ ධන 1. ධන 1 යනවා එහා පැත්තට ඍණ 1 වෙලා. 3 වරහන් x ඍණ 2 4න් එකක් අඩු නම් කීයද පුතේ දුවේ? 3යි 3 වරහන් x ඍණ 2. ඊළඟට යනවා පුතේ දුවේ. ගුණ කිරීම 3 යනවා එහා පැත්තට බෙදීම 3. x ඍණ 2. 3 3න් බෙදුවා 1යි x ඍණ 2යි. පුතේ වරහණෙන් එළිය ඉන්න කෙනා ගුණ කිරීම. දැන් ඍණ 2 යනවා එහා පැත්තට ධන 2. x සමානයි කීය කියලා එනවද? 3යි කියලා එනවා. x සමානයි 3යි කියලා එනවා. x ලාගේ 3යි කියලා එනවා. පුතාලා දුන අනිවාර්යෙන් මතක් කරගන්න. ගණන් ගොඩාක් හදලා ඇති මම පුතාලට. ඊළඟට දෙනවා පුතේ දුවේ මෙහෙම. මේක බෙදන්න කියනවා. 7.5 බෙදන්න දෙනවා 0.25. හරිද? මම මේක කොහොමද බෙදන්නේ පුතේ? මේක ලිය භාග කරගමු. 75 බෙදීම 10. මේක 25 බෙදීම 100. 75 බෙදීම 10 25 බෙදීම 100. 75 බෙදීම 10 ගුණ කිරීම. උඩට යනවා 100 යට වෙනවා 25. මං ඔයාලට දශම බෙදද්දි මං කිව්වා ලේසිම විදිය භාග කරගන්න. මේ තියෙන්නේ 75 බෙදීම 10. මේ තියෙන්නේ 25 බෙදීම 100. 75 බෙදීම 100 බෙදීමට ගුණ කිරීම. යටට 25 උඩට 100. 25ට 1යි 75ට 3යි. 10ට 1යි 100ට 10යි. 3 වරක් 10 උත්තරේ නෝ කීයක් කියනවද? 30ක් කියනවා. 3 වරක් 10 30ක් කියනවා. ඔන්නයි මස්සරයක් පුතේ දුවේ බලන්න. මෙතන එනවා මොකක්ද දෙන්නේ?
75 බෙදීම 10. 25 බෙදීම 100. 75 බෙදීම 10 ගුණ කිරීම. උඩට 100 යටට 25. 25ට 1 75ට 3යි. 10ට 1 මෙතන 10යි. 3 වරක් 10 උත්තරේ නෝ කීයක් කියනවද? 30ක් කියලා එනවා. හරිද? 3 වරක් 10 30ක් කියලා එනවා. හරි. ඊළඟ කොටස කියනවා සීන කිලෝ එකක් කිලෝ එකක මිල රුපියල් x අතර පේර ගෙඩියක මිල 60කි. සීනි කිලෝ ග්‍රෑම් 500 අන්නම්ම. සීනි කිලෝ එකක් x නම් සීනි ග්‍රෑම් 500ක් කියන කොච්චරද පුතේ? ඒක ඔයාලා දැනගන්න ඕන. සීනි කිලෝ x නම් සීනි ග්‍රෑම් 500ක් කියන්නේ x බෙදීම 2. සීනි කිලෝ එකක් x ග්‍රෑම් 500ක් කියන්නේ x බෙදීම 2. හා පේර ගෙඩි දෙකක්. පේර ගෙඩියක් 60යිනේ පේර ගෙඩි දෙකක් කීයේ? 120යි. ගෙවීමට සිදුවන මුදල 295යි. සමීකරණයක් හදන්න ඕනේ. ඉහත තොරතුරු ඇසුරෙන් සමීකරණයක් ගොඩනගන්න. හරිද පුතේ? සීනි කිලෝ x සීනි කිලෝග්‍රෑම් 500ක් කියන්නේ මොකද්ද? x බෙදීම 2. ධන 120 සමාන 295. එකතු කිරීම 120 යන එහා පැත්තට අඩු කිරීම 120 වෙනවා. x බෙදීම 2. අඩු කරාම එනවා 175 x බෙදීම 2. මම අයිමල් লীලා කරන්නම් පුතේ පෙන්නුන්නේ නැද්ද දන්නේ නැහැ. හරිද? මෙයා ගන්නවා සීනි කිලෝ ග්‍රෑම් 500ක්. කිලෝ එකක් x නේ ග්‍රෑම් 500ක් කියන්නේ x බෙදීම 2ක්. හරිද? පේර ගෙඩියක මිල 60යි. පේර ගෙඩි කීයක් ගන්නවද? 2ක්. 2ට 120යි. මුළු වියදම කොච්චරද? 295යි. එකතු කිරීම 120 යන එහා පැත්තට අඩු කිරීම 120. අඩු කරාම කීයද? 175යි x බෙදීම 2යි. බෙදීම 2 යන එහා පැත්තට ගුණ කිරීම 2 වෙනවා. උත්තරේ කීයක් කියනවද? 350යි. හරි. එය විසඳීමේ සීනි කිලෝ එකක මිල x සමානයි 350යි. සීනි කිලෝ දෙකක් හා පේරි සීනි කිලෝ දෙකක්. හරි කිලෝ එකක් 350යි දෙකක් 700යි. පේර ගෙඩි තුනක් එකක් 60යි තුනක් 180යි. උත්තරේ එනවා 880යි කියලා එනවා. උත්තරේ එනවා කීයක් කියලා එනවයි? 880ක් කියලා එනවා. හරිද? 880ක් කියලා එනවා. මේ ගාන බලමු. මේ ගාන කියනවා 2/5 පෙත් සතයක් ලෙස දක්වන්නලු. ඒ ලිව් එක ඉස්සෙල්ලා භාගයක් කරගන්න පුතේ. හරිද? භාගයක් කරගන්නේ කොහොමද? භාගයක් කරගන්නේ කොහොමද? 2 බෙදීම 5. පෙත් සතයක් කරන්න නම් පුතාලා දන්නවා කීයෙන්ද ගුණ කරන්නේ? 100ට 100. මේ තියෙන 2 බෙදීම 5. පෙත් සතයක් කරන්න කීයෙන්ද ගුණ කරන්නේ? 100ට 100. 5ට 5 එකයි 100ට 20. 20 එකක් එනවා කීයක් කියලා එන්නේ? 140ක් කියලා එනවා. 140ක් කියලා එනවා. ඊළඟට කියනවා පන්තියක ළමුන් මොකද කියන පුතේ? දැන් මේ කොටස නම් මම පුතාලට කරේ නෑ තාම. මම මේ සතිය ඇතුළත ඔයාලට ඉවරයක් කරනවා. පන්තියක ළමුන් 40ක් ඉන්නවා. ඉන් 45ක් පිරිමින්. හරිද පුතේ? ඉන් 45ක් පිරිමින්. ඒ කියන්නේ මොකද පුතේ? හරිද? ළමයි 100ක් හිටියොත් 45ක් පිරිමි. 45ක් පිරිමි. ඉතින් ඉතිරි 55 කවුද? ඉතිරි 55 ගැහැණු. 100 කියන්නේ මුළු ළමයි ගාන. මුළු ගාන. පන්තියක ළමුන් 40ක් ඉන්නවා. ඉන් 145ක් පිරිමි. ඔන්න 100න් 45ක් පිරිමි නම් ඉතුරු 55 ගැහැණු වෙනවා.
හරි පන්තියේ මුළු ළමයි ගාන 40යි. හරිද? එතකොට පුතේ කොටස් 100ක් 40යි. නැත්තම් පුතේ 100ට 45ක් පිරිමි. ළමයි 100ක් හිටියෝ 45ක් පිරිමි. ඉතිරි 55 ගැහැණු. පන්තියේ සිටි පිරිමි ළමයි. පන්තියේ ළමයි 40ක් හිටියලු.